සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් ස්පර්ශ ලැබුවා වූ වාමශ්‍රී දංශතා ධාතුන් වහන්සේ වන්දනා කිරීම උදෙසා මේ වන විටත් දේශීය වශයෙන්ොත් විදේශීය වශයෙන්ොත් බැතිමතුන් රාශියක් පැමිණ වන්දනා කරගනු ලැබුවා. මල්වතු අස්ගිරි උභය මහා විහාරී අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේලාගේ උපදෙස් සහ අනුශාසනා පරිදි පුරා දින 7කට ආසන්න කාලයක් මේ වන විට දළදා වහන්සේ වන්දනා කිරීම උදෙසා ඒ සියලු බැතිමතුන්ට අවස්ථාව සලස්වා දී තිබෙනවා. අපි මෙම වන්දනාව ආරම්භ කිරීමට ප්‍රථම සැලසුම් කළ ප්‍රමාණයට වඩා දෛනිකව මේ වන විටත් බැතිමතුන්ට වන්දනා කර ගැනීමේ වාග්ය වාසනාව උදා වී තිබෙනවා. නමුත් දෛනිකව දළදා වහන්සේ වන්දනා කිරීම උදෙසා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් නිසාම අද මහනුවර ප්‍රදේශයේම පුදුමාකාර ජනාකීර්ණ තත්වයකට පත් වෙලා තියෙනවා. මෙහිදී වන්දනා කරන බැතිමතුන්ට රැඳී සිටීම සඳහා නුවර වවරවුමත් ඒ වගේම අම්පිටිය පාරත් ඒ වගේම DSN නායක වීදිය එහෙම නැත්නම් කටුගස්තොට පාලම දක්වා වූ ප්‍රදේශ පෝලිම් හැටියට සකස් කළත් ඒ ප්‍රදේශات පිරී ඉතිරි ගොස් දෛනිකව බැතිමතුන්ගේ පැමිණීම නිසා මේ වන විට වන්දනා කර ගැනීමට තියෙන ඉඩකඩවල අඩුවක්ව පවතිනවා. මෙවැනි බැතිමතුන් රාශියක් මේ ප්‍රදේශ තුල රැඳී සිටීම නිසා පාරිසරික වශයෙන් වගේම සනීපාරක්ෂක පහසුකම් සපයා දෙන්න අවහිරතාවයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, නගර සභාව, මධ්‍යම පළාත් සභාව, සෞඛ්‍ය අංශ මේ සියලු දෙනාගේම ඉටු වූ සේවාව අපි අගය කළ යුතුයි. වැවරවුම, ඒ වගේම අම්පිටිය පාර, කටුගස්තොට පාර යන මේ පෝලිම් තුල සිටින නිවැසියන් සහ වෙළඳ ප්‍රජාව ඔවුන් විසින් දක්වපු සහාය අතිශයින් වැදගත්. විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරපු ගරු ජනාධිපතිතුමන් පෞද්ගලිකවම මහනුවරට පැමිණ අතිගරු මහානාහිමිපාණන් වහන්සේලා දෙනම සමගත් අප සමගත් සාකච්ඡා කොට මහා ජනතාවගේම සුභසිද්ධිය තකහා මෙම වන්දනා වාරය කලින් නියම කරගත් පරිදිම අප්‍රේල් 27 වනදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවා.